ඉන්නවද? අම්මෝ දැක්කපු කල් මට තාරංචි නම් ආවා කණෙන් කොණෙන් ඇවිල්ලා ඉන්නයි කියලා. මෑ කවද ආවේ මෑ මොකෝ මේ පැත්තේ අපිව මතක් කළා අප්පා. ඉතින් උඹ නම් කියයි. කොහේ එන්නද බං? දන්නෝනේ මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න. දෙන්නෙකුට ජීවත් වෙන්න තමාරුයි දැන්. දෙන්නම ජොබ් කරන්න ඕන. මෙහෙම හරියන එක ගැන අතුරු වෙයා. ඔව් ඉතින් දැන් ඉතින් එහෙම බෑන බෑ. සිංහල ජාතිය විනාශෙනේ. අපේ අච්චිලා ඇතිලා කාලේ නම් දරුවෝ 10කුත් 15කුත් හදාගෙන දීපාලක් අස්සද්දවගෙන සම්බෝලයි බතු ටිකක් කාලා හරි ජීවත් වුණා. දැන් ඉතින් එහෙම බෑ. ජීවිතේ ප්‍රශ්න. ඒක ඇත්ත මචං. අද ඉතින් ආපු එක නම් ගොඩක් සතුටුයි. අද ඉතින් ආපු එකේ ඇලෙන් නාලා මේ ගමේ කැම්ප් වේලකුත් රට විදලා චුට්ටක් නිදහසේ ඉඳලා යමු නුඹේ. කමක් නෑනේ. අද දවසේ විතරනේ. ඒකට තමයි බං මේ ආවේ. ඔබට මතකද ඔබ ඉස්සර කොළඹ එනකොට මහා පාන්දරම පත් එකක් වෙනන්නේ. උඹලා අම්මා ගියෝ. ඒ පත් එකේ රස මතක් වෙනකොට මචං අටට කියලා තුන්නෝ බං. ඒකයි මේ තකහණියක් මාවේ. උඹ මෙච්චර උජාරුවට කියන එකේ මොනවද මේ දවස්වල ගමේ කන්න තියෙන්නේ? යෝ මෙහෙද කෑම නැත්තේ. බව් මාළු කෑල්ලක් උයලා වතු මොය මාළුවක් හදලා සිංහලාලේ බත් ටිකක් කමු. ආසල් කොට උඩ මගේ දැන් මේ අකුණු හර්පයක් කිව්වා. වතු මොයිය. මොකෝ කල්පනා කරන්නේ? අයියෝ මටත් පිස්සුනේ. උඹලා දැන් මොයියක් තියෙනවේ. ඉඳහන්කෝ. මේ තියෙන්නේ උඹනෝ දන්න වතු මොయ్య. මේකයි මේ වතු මොයියනේ. මේවට තමයි ඉතින් බා මේවට කියන්නේ කෙසෙල් මෝ කියලානේ බං ඒ පැත්තේ. වතු මොයිය.